ඉලෙවේටර් එකේ බර යකඩ දොරවල් දෙපැත්තට වැහෙද්දීම මුළු මහත් බාහිර ලෝකයම මහ නිශ්ශබ්දතාවයකින් වැසිලා ගියා වගේ මට දැනුණා. ඒ පටු සංවෘත ඉඩකඩ ඇතුලේ ඉතිරි උනේ මගේ වේගවත් පපුවේ ගැස්ම සද්දය විතරයි. මගේ ඒතේ තිබුණු තිරය සම්පූර්ණයෙන්ම විඳිලා ගියේ ඒ පරණ ෆෝන් එක තවමත් තිබුණේ රයන් මහත්තයාගේ දැඩි දෑත් අතරේ. එයා ඒක දිහා බලාගෙන හිටියේ මහ බරපතල ගැඹුරු කල්පනාවක වැටිලා. එයාගේ නළල රැලි වැටිලා තිබුණා. දැස් තද වෙලා තිබුණා. එයාගේ මූණේ තිබුණු ඒ රළු පෙනුම පිටුපස මහ ලොකු රිදවීමක් වගේම දැඩි කම්පනයක් හැංගිලා තියෙනවා කියලා මට පැහැදිලිවම පෙනුණා. තමන්ගේම ලේනෑයෙක්, තමන්ගේම පියාගේ බිරිඳ වෙච්ච මනෝරි මිස් තමන්ව විනාශ කරන්න මෙච්චර ලොකු කුරිරු උගුලක් ඇටෙව්වා කියලා දැනගත්තම ඕනෑම බලසම්පන්න මිනිස්සෙක් වුණත් හිතින් ඇද වැටෙන එක සාධාරණයි. ඉලෙවේටර් එක හෙමින් ඉහළ තට්ටු වෙත ඇදී යද්දී මම රයන් මහත්තයා දිහා හොරින් බලලා හෙමින් කතා කළා. සර් හොඳින්ද? මගේ කටහඬ බයට වඩා සර් ගැන මගේ හිතේ ඇතිවුණු කනගාටුව නිසා මාරම මෘදු වෙලා තිබුණා. සර් හිටියේ කලබලයෙන්. මෙච්චර දරුණු යුද්ධයකට විරුද්ධවාදීන් හුඟක් මැද්දේ Taman තනි වෙලා කියන හැඟීම සර්ගේ මුණෙන් පෙන්න තිබුණේ. රයන් මහත්තයා මගේ කටහඬින් ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා. එයාගේ ඒ තද තියුණු ඇස් දෙකේ තිබුණු රළු ගතිය මොහොතකට නිවි ගියා. එයා මගේ දිහා බැලුවේ මීට කලින් කවදාවත් නොබලපු විදිහක බැරෑරුම් බැල්මකින්. ඒ බැල්ම ඇතුලේ මම ගැන මීට කලින් තිබුණු සැකය, ක්‍රෝධය සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහින් ලොකු විශ්වාසයක් වගේම අමුතුම අනුකම්පාවක් ලියවිලා තියෙන බව පෙනුණා. එයා පපුව පිරෙන්න ලොකු හුස්මක් ඉහළට ගත්තා. මම හොඳින් නෙවෙයි දිසානායක. හැබැයි හොඳින් ඉන්නවා වගේ පෙන්වන්න මම උත්සාහ කරනවා. එයාගේ කටහඬේ වෙනදා තිබ්බ පාලක සන්නාහය වෙනුවට තිබුණේ මහ විඩාපත් ගතියක්. මම මෙච්චර කල් හිතුවේ මම මගේ තාත්තගේ ලේ කඳුළු වලින් හදපු මේ බිස්නස් එක රකින්න අපි හැමෝම එකතු වෙලා කරන සටනක් කියලා. හැබැයි මගේම මිනිස්සු, මගේම සෙවණැල්ල වගේ ළඟ හිටපු අය මගේ පිටිපස්සෙන් පිහියෙන් අනිනකම් මම මහ අන්ධයෙක් වගේ ඉඳලා තියෙන්නේ. මට මං ගැනම පුදුමයි. එහෙම කියන්න එපා සර්. සර් තනියම නැහැ. මේ සමාගමේ ඉන්න සාමාන්‍ය සේවකයෝ හැමෝම දන්නවා සර් කොච්චර අවංකද, කොච්චර ධෛර්යවන්තද කියලා. අනුන්ගේ බිල්පත් හොරට හදලා කුමන්ත්‍රණ කරලා සර්ව වටන්න කාටවත් බැහැ. ඒකයි දෙවියෝ සර්ව අද මේ ආකියු රූම් එකට එවල මාවත් බේරලා සර්ට මේ සතියත් අහන්න සැලැස්සුවේ. හැමදේම වෙන්නේ හොඳට. මම එයාට හදවතින්ම ශක්තියක් වෙන්න උත්සාහ කරමින් කිව්වා. රයන් මහත්තයා මගේ වචන දිහා මොහොතක් බලාගෙන හිටියා. එයාගේ මූණේ තිබුණු ආතතිය තරමක් දුරට අඩු වුණා වගේ මට පෙනුණා. හැබැයි එයා වචනයක්වත් කිව්වේ නැහැ. ඉලෙවේටර් එක ප්‍රධාන ඔෆිස් එක තියෙන උඩම තට්ටුවට ආවා. දොරවල් දෙපැත්තට ඇරෙද්දීම රයන් මහත්තයා තත්පරයකින් Tamanගේ සුපුරුදු දැඩි, තේජවන්ත සහ අභිමානවත් පෙනුම මුහුණට ආරූඪ කරගත්තා. එයාට ඕනේ වුණේ නැහැ ඔෆිස් එකේ සේවකයෝ කිසිම කෙනෙක් Tamanගේ හිතේ තියෙන මේ බිඳ වැටීම දකිනවාට. අපි දෙන්නා එකට ඉලෙවේටර් එකෙන් බැහැලා ප්‍රධාන ලොබිය මැදින් ඇවිදගෙන එද්දි මුළු ඔෆිස් එකේම හිටපු සේවකයෝ පුදුමයෙන් වගේ නිශ්ශබ්ද වෙලා බලා සිටියා. හැමෝගෙම මූණවල තිබුණේ දැන් සිනුරිට මොනවා වෙයිද කියන කුතුහලයයි. ශිරින් මිස් Tamanගේ මේසය ළඟ ඉඳන් මගේ දිහා මහ කපටි සරදම් හිනාවකින් බලද්දී මනෝරි මිස් Tamanගේ වීදුරු කාමරයේ ඇතුලේ ඉඳන් මහ නොසන්සුන්කමකින් අපි දෙන්නා දිහාම බලාගෙන හිටියා. දිසානායක, වහාම මගේ කාමරයට එන්න. අරවතු අංශයේ පරණ රිපෝට්ස් සහ ෆයිල්ස් ටිකත් අරගෙන එන්න. රයන් මහත්තයා හැමෝටම ඇහෙන්න වෙනදා වගේම රළු තද කටහඬකින් මට අණ කළා. එහෙමයි සර්. මම ඊටාම යටහත් පහත් විදිහට කියාගෙන පරණ ෆයිල්ස් ටිකත් පපුවට තුරුල් කරගෙන රයන් මහත්තයාගේ ප්‍රධාන නිල කාමරයට ඇතුළු වුණා. වරලී දොර වැසෙනවත් එක්කම ඔෆිස් එකේ පිටත තිබුණු ඒ මහ පීඩනයෙන් මම නිදහස් වුණා වගේ මට දැනුණා. රයන් මහත්තයා Tamanගේ මහ ලොකු පුටුවේ වාඩි වුණා. එයා දෑතින්ම Tamanගේ මුහුණ වසාගෙන ලොකු හුස්මක් ඉහළට ගත්තා. මම හිමින් පියවරෙන් පියවර තබමින් එයාගේ මහ ලොකු මේසය ළඟට ගිහින් ෆයිල් ටික තිබ්බා. සර්, මේ තියෙන්නේ සර් ඉල්ලපු වතු අංශයේ ඔරිජිනල් රිපෝට්ස් ටික, මම හෙමින් කිව්වා. රයන් මහත්තයා ෆයිල් එක දිහා බැලුවේ නැහැ. එයා හෙමින් Tamanගේ මූණෙන් අත් දෙක අයින් කරලා කෙලින්ම මගේ දිහා බැලුවා. එයාගේ ඒ රළු ඇස් දෙක අද මාරම මෘදු වෙලා වසුතැවීමෙන් පිරීලා තිබුණා. එයා හෙමින් පුටුවෙන් නැගිටලා මගේ දිහා බලාගෙන මේසය අද්දරට ආවා. සිනුරි, මට සමා වෙන්න. රයන් මහත්තයා ඊටම ගෞරවනීය,
මහත්මා ගුණයෙන් පිරුණු මෘදු කටහඬකින් කිව්වා. ලොකු සමාගමක ලොක්කෙක් නුවරඑළියෙන් ආපු මා වගේ සාමාන්‍ය දුප්පත් සේවිකාවකගෙන් මෙච්චර අවංකව මගේ නමම කියලා සමාව ඉල්ලයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. ඒත් එයා සමාව ඉල්ලුවේ හදවතින්මයි. මට ඒ වචන වලින් ඒක දැනුණා. මම උදේ සෙනුරිට හැමෝම ඉස්සරහ බැන වැදුනේ සෙනුරිගේ හිත රිදෙව්වේ ඇත්ත මොකක්ද කියලා දන්නේ නැතුව. මේ වෙන දේවල් එක මම මිනිස්සු විශ්වාස කරන්නේ නැ සෙනුරි. මම මිනිස්සු දිහා බලන්නේ සැකෙන්. ඒකයි සෙනුරිව වුණත් මම මේ සිද්ධියේදී සැක කළේ. රයන් මහත්තයා Tamanගේ වචන හෙමින් පිට කළා. එයාගේ කටහඬේ තිබුණේ අවංක පසුතැවීමක්. මම හිතුවේ සෙනුරිත් මනෝරිලගේ පැත්තේ ඉඳන් මාව රවට්ටලා මගේ නම කැත කරන්න ආපු තවත් එක කපටි කෙල්ලෙක් කියලා. මම සෙනුරිගේ ආත්මගරුත්වයේ චෝදනා කළා. මට ඒ ගැන ඇත්තටම කනගාටුයි. රයන් මහත්තයාගේ ඒ වචන ටික මගේ හිතේ තිබුණු හැම රිදවීමක්ම එක ක්ෂණයකින් දිය කරලා හැරියා. නෑ සර්. අනේ එහෙම කියන්න එපා. මට සර් ගැන කිසිම කේන්තියක් නැහැ. මට සර්ව සර් ඉන්න තත්ත්වයේ තේරුම් ගන්න පුළුවන්. මම බිම බලාගෙන මගේ දැඟිලි පටලවමින් හෙමින් කිව්වා. මගේ කම්මුල් රතු වෙලා තියෙනවා කියලා මටම දැනුණා. සර්ට මාව සැක හිතුණු එක සාධාරණයි. සර් මාව රස්සාවෙන් හස් නොකර ඉන්න එකම මට ලොකු දෙයක් සර්. මගේ අම්මයි නංගි ජීවත් වෙන්නේ මගේ මේ වටිනා රස්සාවෙන්. රයන් මහත්තයා හෙමින් ඔළුව වෙනුවා. එයා මේසේ උඩ තිබුණු මගේ පරණ ෆෝන් එක හෙමින් අතට ගත්තා. සෙනුරි මගේ තාත්තගේ බිස්නස් එක විතරක් නෙවෙයි. මාවත් මහා ප්‍රපාතයකින් බේරගත්තා. සෙනුරි මේ කරපු උදව්ව මම ජීවිතේට අමතක කරන්නේ නැහැ. රයන් මහත්තයා ස්ථීර කටහඬකින් කිව්වා. දැන් සෙනුරි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කාටවත්ම බය නැතුව Tamanගේ සීට් ගිහින් වැඩ කරන්න. මම ඉන්නකම් මනෝරි මිස්ටවත් ඔයා ෂෙරින්ටවත් සෙනුරිට කිසිම කරදරයක් කරන්න සෙනුරිට අපහාස කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම සෙනුරිගේ ආරක්ෂාව බාර ගන්නවා. ස්තුතියි සර්. මම හදවතින්ම ගලාගෙන ආපු කෘතඥතාවයෙන් යුතුව කිව්වා. හැබැයි එක දෙයක්. මම මේ හැමදේටම නීති අනුකූලව නීතියමය පියවර ගන්නකම් මම මුන් හැමෝගෙම විසමුණු ගලවනකම්. සෙනුරි ඔෆිස් එකේදී සාමාන්‍ය විදිහට ඉන්න ඕනේ. කිසිම කෙනෙකුට පෙන්වන්න එපා අපිට මේ සාක්ෂිය ලැබුණා කියලා. තේරුණාද? එකෙන් මේ හැමදේම අවුල් වෙනවා වගේම ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සෙනුරිට උනත් මේ දවස් දෙකට මේ ආයතනයේ මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපය දකින්න ඇතිනේ. කටුස්සෝ වගේ හරි ඉක්මනින් Tamanගේ වාසියට වෙනස් වෙනවා. එහෙමයි සර්. මම කාටවත්ම කියන්නේ නැහැ. මම ස්ථීරවම කිව්වා. හොඳයි. දැන් සෙනුරිගේ ඔයාගේ සීට් ගිහින් වැඩ කරන්න. මම හිමින් හැරිලා කාමරයෙන් එළියට ආවා. දොර වහලා මගේ ලේකම් අසුනෙන් වාඩි වෙද්දී මගේ හිතට මහ ලොකු සහනයක් වගේම මාරම ලොකු ආරක්ෂාවක් දැනුණා. රයන් මහත්තයා වෙනදා වගේ තමුසේ නොකියා මගේ නම කියලා කතා කරපු විදිහ මගේ හිතේ තදින්ම රැඳුණා. ඒක කෙලින්ම වචනයෙන් කියපු ආදරයක් නෙවෙයි. හැබැයි මගේ හිත ඇතුලේ රයන් මහත්තයා ගැන මීට කලින් නොතිබුණු අමුතුම ලෙන්ගතුකමක් ගෞරවනීය හැඟීමක් හෙමින් ලියලා වැඩෙන්න ගත්තා. මම මගේ වැඩ කරන්න ගත්තත් මනෝරි මිස් Tamanගේ වීදුරු දොර අස්සෙන් තවමත් මගේ දිහා මහ සැකයකින් වගේම ක්‍රෝධයකින් බලාගෙන ඉන්නවා මම දැක්කා. ඇය හිතාගෙන ඉන්නේ රයන් තවමත් ඉන්නේ මුකුත් නොදන්නා අන්ධයෙක් වගේ කියලා වෙන්න ඇති. මනෝරි මිස් සහ මිස්ටර් ප්‍රනාන්දු එකතු වෙලා ඊළඟ මාසේ බෝඩ් මීටින් එකේදී රයන් සර්ව සභාපති පුටුවෙන් පන්නන්න කරන ඒ නින්දිත කුමන්ත්‍රණය මුලිනුපුටා දමන්න රයන් මහත්තයා දැන් කාමරයේ ඇතුලේ ඉඳන් හෙමින් සැලසුම් කරන බව මට එයාගේ කාමරයෙන් ඇසුණු දුරකථන ඇමතුම් වලින් වැටහුණා. මුළු ඔෆිස් එකම තිබුණේ මහා භයානක කුණාටුවකට කලින් ඇතිවන මූසල නිශ්ශබ්දතාවයක වගේ. රයන් මහත්තයා Tamanගේ ඊළඟ බලගත්ු පියවර තබන්න මනෝරි මැඩම්ගෙත්ගේ මිස්ටර් ප්‍රනාන්දුගේ සහ ෂෙරින් මිස්ගේ විස්මුණු මුළු ඔෆිස් එක ඉස්සරහම ගලවා දමන්න හෙමින් සහ ස්ථීරව සැලසුම් සකස් කරමින් සිටියා. සර් කියන්නේ කිසිම කලබලයක් නැතුව දක්ෂ විදිහට මේ දෙවක් විසඳන කෙනෙක් කියලා මට හිතුණා. ඉතින් 8 වන කොටස මෙතනින් අවසන්.